ඉතින් අද අපි යනවා හොටෙල් ග්‍රෑන්ඩ් බෙල් එකට. ඇත්තට මේක අපිට හම්බුනේ gift එකක්. මෙන්න මෙයාගේ බර්ත්ඩේ එකට මගේ යාළුවා යාගේ හස්බන්ඩ් එකතු වෙලා තමයි මෙන්න මේ gift එක අපිට දුන්නේ. ඉතින් අපි යන්නම හිටපු තැනක්. අපේ bucket list එකේ තිබුණ තැනක්. ඉතින් thank you so much ඔය දෙන්නටම. ඉතින් එනවා ඔයාලා හැමෝමත් එක්ක අපි යමු ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකට. ඔන්න අපි දැන් හොටෙල් එකට ඇවිත් ඉන්නේ. මේ යන්න හදන්නේ පාකින් එකේ ඉඳන් හොටෙල් එක ඇතුළට. පාකින් එක තියෙන්නේ පිටින් වෙනම. මට මතක විදිහට අපි එදා 3rd floor එකේ තමයි පාක් කරේ. මොකද ඒ තරම් වාහන පිරීලා තිබුණා. පාකින් එකට ෆ්ලෝර්ස් 5ක් වගේ තිබුණා. ඉතින් ඒකට යූස් කරන්න වෙනම ලිෆ්ට් එකක් තියෙනවා. අපි මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ගිහිල්ලා තමයි හොටෙල් එකට එන්ට්‍රන්ස් උනේ. දැන් අපි මේ ඉන්නේ රිසෙප්ෂන් එකේ. මේක තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. ඉතින් මම ඔයාලට කිව්වනේ මේක අපිට හම්බුනේ gift එකක් කියලා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම arrange කරලා තිබුණේ. ඒ නිසා අපිට මෙතන කරන්න තියෙන දේවල් ගොඩක් අඩු වුණා. ඒ වගේම තමයි කියන්න ඕනේ මෙතන ඉන්න ස්ටාෆ් එක මාර්ම ෆ්‍රෙන්ඩ්ලි. හෙලෝ මේ තමයි අපිට හම්බෙලා තියෙන රූම් එක. ඉතින් මාත් එක්ක ඔයාලත් යන්න අපේ රූම් එක කොයි විදිහටද තියෙන්නේ කියලා බලන්න. මෙතන හැංගර්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ඇඳුම් එල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටීවී එකක් තියෙනවා. මෙතන ෆ්‍රිජ් එකක් තියෙනවා. මෙතන තියෙනවා ඔයාලට තේ හදාගන්න ඒ ෆැසිලිටිස් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා මෙතන සේෆ් එකක් තියෙනවා. ඊට මෙතන සිටින් ඒරියා එකක් මේ විදිහට arrange කරලා තියෙනවා. ඊළඟට අපි යමු bathroom එකට. bath එකක් තියෙනවා. එතකොට මේ විදිහට shower එක තියෙනවා. මෙතන තියෙනවා කොමඩ් එක. මේ විදිහට mirror එකක් තියෙනවා. මාරම ලස්සනයි view එක friend. तेरा मिलना ही मेरी चांद रात होगी. इश्क वाले रास्तों पे अपनी बात होगी. हम बन तारों की बारात होगी. ढूंढेगी दुनिया तेरे साथ होगी. फ्रेंड्स ඔයාලා එන්න ඇවිල්ලා මේ view එක විඳින්න. මේක පට්ට. बाकी सारे साल वे न तेरे नाल वे कोई सोवे चन्ना मेरिया हो मेरे बाए जिन्ना सोना ना कोई होया ना कोई होना जे मैं पित्तल ते हो सोना बाखुदा. අපි ෆ්ලෝර් එකට යන්නයි හදන්නේ. චේන්ජ් එකට ඇවිල්ලා ෆ්ලෝර් එකට යන්න රෙඩි වුණා. ඉතින් අපි දැන් යනවා. මේ තමයි 27 වෙනි ෆ්ලෝර් එකට. එහෙම නැත්නම් මේකේ තියෙන උසම තට්ටුවට. එහෙම නැත්නම් ෆූල් එක තියෙන ඒරියා එකට ගියාපුවාම අපිට පේන view එක. sea view එකයි city view එකයි හරි ලස්සනට බලා ගන්න පුළුවන් අපිට. wow මාර view එකක් තියෙන්නේ guys. අද ටිකක් සෙනග වැඩි. මොකද අද සැටර්ඩේ නිසා වෙන්නේ නැති. ගොඩක් ඉන්නේ ෆොරිනර්ස්ලා. පූල් එක තියෙන්නේ රූෆ්ටොප් එකේ 27 ෆ්ලෝර් එකේ.
මේක මේන් පූල් එක ජගුසි එක හපැති තියෙනවා. ඒකේ අද සෙනග වැඩි. ඒක චුට්ටක් මේට වඩා පොඩි. අනිත් ඒවට සාපේක්ෂව ඒ කියන්නේ අනිත් හොටෙල් වලට සාපේක්ෂව මම දැකපු විදිහට ටිකක් ඒක ලොකුයි. හැබැයි ඒක ෆුල්. ඉතින් අපි ඉස්සෙල්ලාම ආව මේන් පූල් එකට. ඔන්න ඔයාලා අමතක නොකර ග්‍රෑන්ඩ් බෙල් ආවොත් පූල් එක යූස් කරන්න. නිකන් හරියට අපි මේ මුහුදේ ඉන්නවා වගේ තමයි ෆීලින් එක දැනෙන්නේ. වහරම ලස්සන view එකක් තියෙන හොටෙල් එකක්. කොහොමද ඔයාගේ එක්ස්පීරියන්ස් එක? ඉතින් කොණ්ඩෙත් වේලගෙන කොෆි එකක් හදාගත්තා. ඒ හදාගෙන එනකොට මෙන්න මේ වගේ ලස්සන view එකක් දකින්න පුළුවන්. ඩිනර් එක ගන්න. අපිට අද ඩිනර් එක තියෙන්නේ 9th floor එකේ. බුෆේ එකක් තමයි arrange කරලා තියනවා කියලා කිව්වේ. එහෙනම් ගිහින් බලමු අපි. ඔන්න අපි ඩිනර් එක ස්ටාර්ට් කරේ සුප් එකෙන්. ඉතින් අපි යනකොට ටිකක් පරක් වෙලා තිබුණේ. පොඩි බන්ස් ඉවර වෙලා තිබුණා. ලොකු බන්ස් නම් තිබ්බා. ඒත් අපි ඒවා ගත්තේ නැහැ. සුප් එක විතරයි ගත්තේ. මෙතන තිබුණා Indian foods, Sri Lankan foods, Italian foods වගේම Chinese foods උත් තිබුණා. මම ඉතින් Indian foods දෙක තුනකුත් ගත්තා. හැබැයි මම ඒකට කැමති වුණේ නැහැ. මොකද මම එකකින් එන අර කොත්තමල්ලි කොළ රහට වැඩිය කැමති නෑ Indian foods වලින් එන. ඉතින් මම නොකෑවට අපේ අයියා නම් බිරියානි ෆෑන්ස් කෙනෙක්. මම සාමාන්‍යයෙන් නාන් රොටි වගේ කනවා. හැබැයි මම අනිත් ඒවාට වැඩිය කැමති නෑ. ඉතින් අයියා නම් බිරියානි ගත්තා එදා. ඉතින් ඒ වගේම තිබුණා ඇක්ෂන් බුෆේ එකකුත්. ඒකේ ෆාස්ටා ආප්ප තිබුණා. ඉතින් ඒ වගේම තමයි වැරයිටිස් ගොඩකින් තිබුණා. සැලඩ් කෝන් එකකුයි ඩෙසර්ට් කෝන් එකකුයි. What you wanna do? Give me everything you got. I just wanna try to get you in the mood. I just wanna hit your spot. I wanna get low. Wanna get low. I wanna go down, stay, kissing your feet, and you make me crazy. I wanna
ඉතින් කාලේ ඉවර වෙලා ඇවිල්ලා අපි ෆිල්ම් එකක් බැලුවා ටිකක් රිලැක්ස් වෙන්න. good morning ආලට. ඉතින් ඔන්න අපි උදේ නැගිටලා ඉන්නේ දැන් බලන්න අපිට පේන view එක. හරියට නිකන් මේ අහසේ ඉන්නා වගේ feeling එකක් දැනෙන්නේ. මාර ලස්සනයි ඉතින්. මේ අද අපිට 12ට තමයි check out වෙන්න තියෙන්නේ. දැන් breakfast එකට යන්න ඕනේ. එහෙනම් දැන් අපි යන්න ready වෙමු. අපිට හම්බ වෙලා තියෙනවා. අපි බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. වච් එකක් තියෙනවා. චූටි ටූත් පේස්ට් එකක් තියෙනවා. දැන් වෙලාවට හමාරයි. හරිද? පුදුම බඩගින්නක් තියෙන්නේ. උදේ ඉඳන් අපි බාත් ටබ් වල හිටියා. යන්නෙම නැතුව ටයිම් එක ගියා. ඉතින් මේ දැන් යන්න හදන්නේ උදේට කන්න. උදේටත් තියෙන බුෆේ එකක්. එහෙනම් අපි ඔක්කොමලා බලමු ගිහිල්ලා මොනවද අපිට කන්න තියෙන්නේ කියලා. එහෙනම් යමු. අපි යන්න ඕනේ 9th floor එකට. ඊයේ රාත් ඔයාලට මතක ඇති අපි 9th floor එකට තමයි ගියේ අපේ කෑම එක ගන්න. ඉතින් also today we are going to 9th floor. ඉතින් අපිට මෙහි lift එක access කරන්නෙත් අපේ key card එකට. මම cereal fan කෙනෙක්. ඉතින් මම ඉස්සල්ලාම ගත්තේ මේ flavors තුනෙන්ම cereal. එයා බොන්නේ මේවා guys. ඉතින් අපේ අයියා ජූස් එකත් එක්ක බන්ස් ගත්තා. බන් කෝන එකේ තිබුණා ස්වීට් ෆිෂ් වෙජිටබල් සේරම බන්ස්. ඉතින් අපි දෙන්නම සාමාන්‍යයෙන් ස්වීට්ස් බන් වලට කැමති නෑ. අපි ඔන්න ඔය ටික කාලා ආයි බෙදා ගන්න කලින් පොඩි වටයක් ගිහින් බැලුවා. ඉන්දියන් එකක් නේ. උත්තප්පලම්. This is also Indian, no? Roasted potato. Grilled tomato, stuffed mushroom. Mushroom කන්න කැමති බට ඔය විදිහට නෙමෙයි හොඳට බදලා තියෙනවා. අල curry, South Indian curry sambar, chicken curry, fish curry, soup, sausages, chicken, bacon. Action buffet එකේ තිබුණේ eggs උයි fish and vegetable roti. ඉතින් අපි ඒ දෙකම try කරා. This is Sri Lankan recipe. ඔන්න ඉතින් අපේ ඩෙසර්ට් ටයිම් එකත් ආවා. මෙයාගේ වැඩේ පළතුරු කන එක. මෙයා ගොඩක් ආසයි පළතුරු වලට. ඉතින් මම ගත්තේ බ්ලූබෙරි යෝගට් එකක්. ඒක නම් මාරම රහට තිබුණා. ඔන්න ඉතින් අපි කාලෙම රූම් එකට ආවා. මේ වෙද්දිත් හොඳටම වහින ඔයාලා දකින්න ඇති. ඉතින් රූම් එකට ඇවිල්ලා ඒ එළිය දකින්න තිබ්බ view එකත් එක්ක ඒක නිකන් නියමයි. අර හුදකලාව විඳින්න, දේවල් කල්පනා කරන්න, අර ඒ වගේ දේවල් වලට මාරම මැච් වෙන ක්ලයිමේට් එකක් තිබුණේ ඒ වෙලාවේ. ඉතින් අපි නම් ඒ වගේ දෙයක් නෙවෙයි ඒ වෙලාවේ කරේ. මෙන්න මේ විදිහට සින්දුවක් කිව්වා. ඔයාලා බලන්න හොඳයිද කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ආවෝ අපි කියමු සින්දු මොනවාද කියලා.
පෑලු ඌලන්නට පෑලු පැන්දරටින්ගෙන පොසුම හිතරවටනවාලු මකිරන් කඳහි පොසුමට රැවටෙන්නේ නෑලු. ඔන්න ඉතින් දන්නෙම නැතුව අපේ චෙකවුට් ටයිම් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ග්‍රෑන්ඩ් බෙල් කියලා කියන්නේ සී විව් එක හොඳටම විඳින්න පුළුවන් හොටෙල් එකක්. ඉතින් අපි ලස්සන මෙමරිස් ටිකක් එකතු කරගත්තා. ඉතින් මගේ යාළුවට thank you so much අපිට මේ ට්‍රීට් එක දුන්නට. හෙලෝ. ඔන්න අපි දැන් චෙකවුට් වෙන්න යන්න හදන්නේ. එහෙනම් මගේ වීඩියෝ එක අද මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. හරිද? එහෙනම් ගිහින් නම් බයි බයි. බයි බයි.